ස්ටෝරි එක. අද මේ පවත්වන වෛද්‍ය සායනය ආරම්භ කිරීමට පෙර ආතුව මේ විදිහේ අදහසක් පළ කරන්න අපිට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ඒ සංවිධායක මණ්ඩලයට අපි කෘතඥතාවයේ පළමුවෙන් පිරිනමනවා. අපිට නිරෝගීකම තරම් වටින කිසිවක් ඇත්තේ නැහැ. සාමාන්‍යයෙන් කියනවා රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් නම් කියන. රජකමත් වැඩක් නැහැ ලෙඩ නම් තියෙන්නේ කියන. මේ රාජකීයත්වයේ කියලා කියන්නේ ඒක ලොකු තැනක්, ලොකු পদවියක්, ලොකු තනතුරක්. ඒ වගේම නායකත්වයේ එතන තියෙන්නේ ඒ විදිහේ තනතුරක් දරන කෙනෙක් වුණත් ලෙඩෙක් නම් ඒ තනතුරෙන් වැඩක් නැහැ කියන්නේ. ඒක සාමාන්‍ය කියමනක් ඇටියට රටේ ලෝකේ තියෙනවා. බුද්ධ දේශනාවේ අපිට කියා දෙන්නේ ආරෝග්‍ය පරමාලාභා කියලා. නිරෝගීකම උතුම්ම ලාභය කියලා. ඒවා මේ ඇත්ත දන්නවා. නිරෝගීකම කියන එක ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ වගේම ඊට අවශ්‍ය කරන කෑම බීම විවේකය ඒ ආදී දේවල් අවශ්‍ය කරන හරියට වෙලාවට ගන්න එක. ඒ වයින් තමයි මිනිස්සු ලෙඩ වෙන්නේ. පුද්ගලයෝ ලෙඩ වෙන්නේ කන බොන දේ නිසා. අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ මිනිස්යන්ගේ ආයුෂ අනුනේ මේ මස් කෑම නිසායි. ආයුෂ අඩු වෙලා තියෙන මස් කෑම නිසායි. ඒකට මස් කන එක තමයි අපේ ආයු කාලය අඩු වෙන්න හේතු වෙන්නේ. ආයු කාලය පමණක් නෙවෙයි සාමාන්‍යයෙන් මස් කෑම නිසා මේ පෙනුම පව නැති වෙනවා ඒක. පෙනුම නිකන් වයසක දි รา ගිය පෙනුමක් එන්නේ මස් කෑම නිසායි කියලා. එහෙම අපි අහලා තියෙන මේක එක්කන කියන්නේ. ඒ ආයුෂ පිරිහිලා තියෙන ඒ නිසා. අපිට නිරෝගීකම ආරක්ෂා කරගන්න ඒක නිසා මේ පරිස්සම කියන එක ප්‍රයෝජනවත් වෙනවා. පරිස්සම. ශරීර සෞඛ්‍යයට හිතකර දේ ආහාර හැටියට ගැනීම. ආහාර හැටියට ගැනීම. අද ගොඩක් දුරට මේ ආහාර රටාව වෙනස් වෙලා තියෙනවා. ආහාර අලුතෙන් අමුතු තාක්ෂණයක් මුල් කරගෙන විවිධ ආහාර පාන ගන්න පුරුදු වෙලා තියෙනවා. ඒවට යම් ප්‍රචාරක් තියෙනවා. රූපවාහිනියත් ඒ වගේම ගුවන්විදුලි ආදී මේ මාධ්‍ය ආයතන මගින් අපිට නුසුදුසු ආහාර පිළිබඳ නිර්දේශ කිරීම කරනවා. ඒ නිර්දේශ ඉදිරිපත් කරන්නේ රට පිළිගත් අය හැටියට. රට පිළිගත් අය තමයි නළු නිරියෝ, ඒ වගේම ක්‍රිකට් කාරයෝ, ඔය ආදී කොට ඇති ඒ වගේ රට පිළිගත් ප්‍රසිද්ධ අය තමයි මේවට නිර්දේශ දෙන්නේ. එහෙම නැතු වෛද්‍යවරු කියනව නෙමෙයි. හරිනම් යම් දෙයක් ගුණද අගුණද කියලා කියන්න ඕනේ ඒ පිළිවෙල දන්න අය. මේ ආහාරයේ සුදුසු ශරීරයට සෞඛ්‍යයට හොඳද හිතකරද කියලා. ඒවා පිළිබඳ යම් කිසි පරිශ්‍රණයක් කරලා සොයලා බලලා එහෙම තමයි නිර්දේශ දෙන්න ඕනේ. දැන් අද ඒ ආහාරවල ගුණාගුණ පිළිබඳ රට ලෝකයේ කියන්නේ ඔය වගේ කිසි දැනුමක් නැති අය. යම් කිසි ආකාරයක විශේෂයක් ඔය කටදොඩවල මොකක් හරි දෙයක් කරලා ප්‍රසිද්ධියටපත් වුණාම ඒගොල්ලෝ තමයි අනුශාසිත හැටියට යම් දේවල් පිළිබඳ. ඒවා මුදලට කෑදරකම නිසා මේ මිනිස්සුන්ට වස කවන්නේ. මුදල් අර නිකන් කියනව නෙමෙයි අරව. ඔය රූපවාහිනියට ඇවිල්ලා ඔය පිළිබඳ අඳුන්වා දෙන අය නිකන් නෙමෙයි. නිකන් කියලා හරි අවබෝධයෙන් කියනව නෙමෙයි. ඒවා එහෙම කියන්නේ ඒගොල්ලන්ට ලොකු මුදලක් දෙනවා. මේ මුදලට තමයි අර වගේ බොරු ප්‍රචාරය කරන්නේ. ඉතින් ඒවා මිනිස්සු පාවිච්චි කළාම අන්තිමට ලෙඩු වෙලා. අද කොච්චර රටේ ලෝකෙ ලෙඩු ඉන්නවද? සාමාන්‍ය පුංචි දරුවගේ ඉඳලම ලෙඩ වෙලා. පොඩි ළමයි. ඒ කාලේ එහෙම ලෙඩු හිටියේ නැහැ.
ඒ කාලේ ලෙඩ විදියේ දැන් අපේ මුතුන් මිත්තන් ඒගොල්ලෝ බේතක් ගත්තේ නැහැ. වැඩ කටයුතු කරලා මොත්තමල්ලි ටිකක් පාන් වැල් ගැට ටිකක් බීලා තමයි මේ නිරෝගීකම රැකගෙන තියෙන ආරක්ෂා කරගෙන තියෙන. අද ඒව මොත්තමල්ලි පාන් වැල් ගැට ඇත්තෙත් නැහැ. එහෙම දෙයක් සම්ප්‍රදායක් ඇත්තේ නැහැ. ඔක්කොටම ඔය බටහිර වෛද්‍ය ක්‍රමය කියන්නේ පැනඩෝල් එකක් ඩිස්ප්‍රීන් එකක් මොකක් හරි ඔන්නවා තමයි. ඒවා බිව්වම හරියි කියලා. ඉතින් ඒවා ශරීරයට අහිතකරයි. ශරීරයට හිතකර නැහැ. ශරීරයට හිතකර වෙන්නේ මේ ස්වාභාවික මේ ගහකොළ ගහේ කොළේ තියෙන දේවල් තමයි අපේ ශරීර සෞඛ්‍යය ආරක්ෂා කරන්නේ. ඒවා පවත්වාගෙන යන්න උදව් කරන්නේ. මේ කියන බේත් හේතුවේ ගුලි අරක මේක කාලා බීලා ඒවයිනුත් තව ලෙඩ හැදෙනවා. ඒවා ඉවරයක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි මේ වෙලාවේ මොම අගය කරනවා මේ වෛද්‍ය ක්‍රමය අපේ පැරණි සිංහල වෛද්‍ය ක්‍රම මේවා. ඒවා මිල මුදල් හම්බ කරන්න නෙමෙයි කරලා තියෙන්නේ. මිලට මුදලට දීපු බේතක් නැහැ ඒ කාලේ. ඒවා බුලත් අත විතරයි ගිහින් දෙන්නේ. වෙද මහත්තයාට. බුලත් අත විතරයි. බුලත් අතක් ඕනනම් පඩුරකුත් දාලා දෙන්න නැති. නමුත් බුලත් අතක් ගිහලා දුන්නාම ඒකට ප්‍රතිකාර කරනවා. ඒක ඒ කාලේ සැලකුවේ මේ මහා පුණ්‍ය කර්මයක් හැටියට. ලෙඩෙක් සුවපත් කරන එක මහා පුණ්‍ය කර්මයක් හැටියට. රජවරු කවද බුද්ධදාස රජුරෝ වෙදෙක්. බුද්ධදාස රජුරෝ ලෙඩෙක් වෙදෙක් වෛද්‍යවරයෙක්. අපේ ඉතිහාසයේ කියන ඒ වෛද්‍යවරයා සර්පයන්ට පවා වෙදකම් කරලා තියෙනවා. සර්පය සතුන්ට. ඒකට එහෙම දියුණු වෛද්‍ය ක්‍රමයක් අපිට තිබිලා තියෙනවා ඈත කාලේ. ඉතින් අපේ බෞද්ධ පදපොතේ තියෙනවා බේතේ. ඒවා මේ කුමුති මුත්ත බෙහෙත් ආදී කොට ඇති. එවැනි බෙහෙත් ක්‍රම තියෙනවා. ඉතින් දැන් ඒවා විස්තර කරන්න කියන්න වෙලාවක් නෙවෙයි. දැන් මේ කටයුතු වල ඉඩකඩ ලබා දෙන්න ඕන. මේ අපේ මහත්ය ආවිලා අපිට කිව්වාම අපි කල්පනා කරේ මේ දවස්වල මේ ධර්මශාලාව ඉඩකඩ දෙන්න පුළුවන්කමක් නැත්තේ නැහැ. ඒ මොකද මේ ධර්මශාලාවට අවුරුදු 100ක් සම්පූර්ණ වෙනවා. එතකොට ඒ නිමිත්තෙන් අපි බණ 100ක් පවත්වනවා. බණ 100ක් දේශනා කරනවා. දැන් ඒක අවසන් වෙන්න ගිහිල්ලා. ඊළඟ මේ ධර්මශාලාවට උළු තියලා තියෙන්නේ 1925 අවුරුද්දේ නොවැම්බර් 29 30 දවස් දෙකේ. 1925 නොවැම්බර් 29 30 දවස් දෙකේ තමයි උළු තියලා තියෙන්නේ. ඒ වෙනුවෙන් ඒ උළු තියාපේකටත් අවුරුදු 100ක් පෙර නිසා අපි පිරිසක් කියලා දානයක් දෙන්න කල්පනා කරලා තියෙනවා 100ක් නමකට. 100ක් නමක් විශේෂ දානයක් දෙන්න මේ ධර්මශාලාවෙත්. මේ ධර්මශාලාව නිකම් ශාලාවක් නෙවෙයි. මේ වගේ වැඩවලට කොච්චර උදව් කරන්නේ නැද්ද මේ අවුරුදු 100 පුරා. අවුරුදු 100 පුරා මේ වගේ ජාතික ආගමික ඒ වගේම අධ්‍යාපනික සංස්කෘතික මේ කටයුතු කොච්චර මේ ශාලාව උපයෝගී කරගන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ වටින කියන දේවල් වලට හේවන දීපු ඒ වගේම ආරක්ෂාව සලසපු උදව් කරපු මේ ශාලාව ඒ වෙනුවෙන් තමයි අවුරුදු 100 අපි ඒක ගුණසමරුවක් හැටියට උත්සවයක් හැටියට මේව පවත්වන්න කල්පනා කරලා තියෙන්නේ. ඉතින් ඒ බවත් මේ වෙලාවේ ඉතින් මේක නිසා තමයි මේ ශාලාව මේ දවස්වල දොරවල් වහලා තියෙන්නේ. නමුත් මේ තියෙන මේ කාර්යයේ තියෙන වැදගත්කම ගැන සලකලා වටිනාකම ගැන සලකලා අපි කිව්ව හොඳයි කියලා. ඒ නිසා තමයි මේකට අවස්ථාව අපි ලබා දීලා තියෙන්නේ. කොහොම වුණත් මේ වැඩේ හොඳයි අගය කරන ගමන් මේ කටයුතු ඉතාම හොඳින් සාර්ථක වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මේ කටයුතු වල යෙදෙන ඒ වෛද්‍ය තුමාලටත් ඒ වගේම කාර්ය මණ්ඩල ආදී කොට සංවිධායක හැමෝටමත් අපි තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.